ජපාන් කියන්නේ ලෝකේ ගොඩක් දිනු රටක්. හැබැයි මේ රට ගොඩක් ස්වභාවික විපත් වලට මුහුණ දෙනවා. ඉතින් අද අපි බලමු මොනවද මේ ප්‍රධාන ස්වභාවික විපත් සහ කොහොමද ඒවකින් ආරක්ෂා වෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ භූමිකම්පා. ජපානයේ තියෙන්නේ පැසිෆික් රිං ෆයර් කියන ප්‍රදේශයේ. ඉතින් මෙහෙට earthquakes නිතරම ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවක කාම් වෙලා ඉන්න එක වැදගත්. ස්ට්‍රොං ටේබල් එකක් යටට යන්න, හිස ආරක්ෂා කරගන්න සහ ඉමර්ජන්සි ඇලර්ට්ස් ෆලෝ කරන්න තමයි ජපාන් රජය කියන්නේ. ඊළඟට තියෙන්නේ සුනාමි. මුහුදු පතුලේ ඇතිවන විශාල භූමිකම්පා නිසා සුනාමි වේව්ස් ඇති වෙන්න පුළුවන්. සුනාමි වෝනින් එකක් ලැබුණු ගමන්ම හයි ග්‍රවුන්ඩ් එකකට යන්න ඕන. ටයිම් වේස්ට් කරන්න හොඳ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ ගිනිකඳු පිපිරීම් ගැන. ජපානයේ සක්‍රිය ගිනිකඳු 100කට වැඩිය තියෙනවා. රජය ලබා දෙන වෝනින්ග්ස් වලට අවධානය දීලා අවශ්‍ය හැම පියවරක්ම ගන්න ඕන. අනිත් දේ තමයි ගම් වතුර සහ නායයන්. අධික වර්ෂාව නිසා මේ වගේ තත්ත්ව වුණත් ජපානයට උදව් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවදානම් ප්‍රදේශවලින් ඉක්මනට ඉවත් වෙන එක තමයි වැදගත්. ඉතින් ජපානයේ අපිට කියලා දෙන්නේ ස්වභාවික විපත් නවත්තන්න බැරි වුණත් being prepared can save lives කියන දේ. Job Partner Japanese Language School, your gateway to Japan.